कैसे तू गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नजाकत मेरी आदत पास मुझे लाए नादानियाँ नादानी। Hi guys, welcome to my YouTube channel. අද මම ඔයාලට පෙන්නන්නේ එක්සෑම් එකට කලින් යුනිවර්සිටි එකේ හම්බෙන රීඩින් වීක් එක කොහොමද මම ගත කරේ කියලා. We have to do lot of things, so let's go. First thing first, මම මේ vlog එක කරන්නේ ඔයාලට advice දෙන්න නෙමෙයි, ඔයාලා කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. හැබැයි මගේ කතාවේ ඔයාලට ගන්න තියෙන මොකක් හරි positive point එකක් තියෙනවා නම් ඒ දේවල් ඔයාලට ගන්න පුළුවන්. Goal fish memory එකක් තියෙන ස්ටුඩන්ට්ස් ලට එයාලගේ වැඩ මැනේජ් කරගන්න ඉගෙන ගන්න මේකෙන් චූටි points එකක් හම්බෙන්නත් පුළුවන්. මගේ academic journey එක ටිකක් විතර වෙනස්. මොකද මට දේවල් මතක හිටින්නේ ඒ දේවල් ඔක්කොම ඔළුවේ තියෙන්නේ ඉතාලමත් පොඩි කාලයක්. ඒ නිසා මගේ reading week එක සාමාන්‍ය අනිත් කට්ටියට වඩා සැහැහෙන ලොකු මහන්සියක් අරන් ඕනේ කරපු දේවල් පවා මතක් කරගන්න. ඉතින් ආට තියෙන volatile memory එකක් නම් මේ වීඩියෝ එක ඔයාලට පොඩි points ඉගෙන ගන්න පුළුවන්. කොහොමද එහෙම කෙනෙක්ට දේවල් ඉක්මනට මතක් කරගන්නේ, මොනවාද ඔයා මේන්ටේන් කරන්න ඕන දේවල් කියලා. ඉතින් ගොඩාක් විෂය කරුණු මතක් කරගන්න නිසා ඒ දේවල් තේරුම් ගන්න නිසා මට උදේ ඉඳන් ඔය 12 විතර වෙනකම් මේ සතිය පුරාවටම කැම්පස් එකේ ඉන්නවා. ඉතින් ගොඩාක් දවස්වලට අපි කට්ටියක් එකතු වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් වැඩ කරද්දී අපිට මුතේ තැන් ක්ලියර් කරගන්න පුළුවන්. ඒ වගේ benefits ගොඩාක් ගන්න පුළුවන්. ඒ නිසා මම නම් වැඩ ගන්න කැමති කට්ටියක් එක්ක එකතු වෙලා. ඉංජිනේරිං ස්ටුඩන්ට් කෙනෙක්ට තේරුම් ගන්න දේවල් ගොඩාක් තියෙනවා පාඩම් කරනවට වඩා. ඉතින් මේ තේරුම් ගන්න දේවල් හරියට ඔළුවට තේරුම් ගත්තොත් තමයි පේපර් එකට පේස් කරන්න පුළුවන්. මගේ ලයිෆ් එකේ මට හම්බෙන්න සපෝට් වෙන යාළුවෝ මට හම්බුනේ ඇත්තටම කැම්පස් එකේදී. ඉස්කෝලේ කාලේ තිබිලා හැබැයි කැම්පස් එකේදී එක්සෑම් වලට යන්න පුළුවන් කට්ටිය හැමෝම කොපි දානවා, අනිත් අයට සපෝට් එක දෙනවා. ගොඩාක් එක්කෙනෙක්ට උදව් කරගෙන තමයි මේ ජර්නි එක යන්නේ. මේ හැම දවසකම අපිට අපි වැඩ කරන ප්ලේස් එක shift කරන්න වෙනවා ලයිබ්‍රරි එකේ ඉඳන් අපායට. මොකද ලයිබ්‍රරි එක රෑ 10 වෙද්දී වහනවා. ඉතින් මම කිව්වනේ මේ vlog එක දෙයක් මතක තියාගන්න අමාරුම පොඩි මොටිවේෂන් එකක් වෙයි කියලා. ඇත්තට මේක වෙන්නේ මෙහෙමයි. ඔයාලා හිතනවාද අපිට හැම වෙලාවෙම 100% චෙක් විදිහට අපි කරන දේවල් වලට full attention එක දීලා සෑහෙන හොඳට වැඩ කරන්න පුළුවන් කියලා. ඇත්තට මේක අපිට හැමදාම මේන්ටේන් කරන්න පුළුවන් සිටුේෂන් එකක් නෙමෙයි. අපිට කිසිම දෙයක් මතක හිටින්නේ නැති හැබැයි ආයෙ විෂය කරන ඔළුවට දාගන්න එක ඒ ගණන් ආයෙත් බලන්නක ඒ දේවල් සෑහෙන අමාරුයි. සමහර වෙලාවට අපිට හැමදේම එපා වෙන්නත් පුළුවන්. මොකද්ද මේ වගේ මට මේ දේවල් මතක හිටින්නේ නැහැ. මම එකම දෙයට ආයෙ ටයිම් ස්පෙන්ඩ් කරන්න ඕනේ වගේ කියලා. ඇත්තටම මනසෙත් මම හිතනවා ලොකුවට සිහින දකින්න ඕනේ කියලා. මොකද මේ වගේ අමාරු තැන්වලදී අපිට වෙනස් කරගන්න බැරි අපි ළඟ තියෙන දුර්වලතාවලදී අපිට ඒ දේවල් කොහොම වුණත් ඉස්සරහට දේවල් අරගෙන යන්න ඒ ලොකුවට දකින්න හීන තමයි මොටිවේෂන් එකක් දෙන්නේ. ඉතින් ඔයා පුරුදු වෙන ලොකු හීන දකින්න. ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයා ලොකු හීනයක් දැක්කොත් ඒකට ආසන්නම හරි තැනකින් ඔයාට නවතින්න පුළුවන්. ඔයාට දේවල් long lasting මතක තියාගන්න පුළුවන් වුණත් ඔයාට ඉන්න බැරි වුණත් ඔයා මුලින් ගන්න කරන්න ඕන දෙයක් තමයි ඔයාගේ notes ඔක්කොම ලස්සනට පිළිවෙලට මේන්ටේන් කරන්න. ඇත්තටම ඒක අන්තිමට ආයෙ ගන්නත් ඔයාලගේ ලොකු උදව්වක් වෙනවා. මොකද ඔයාගේ notes ඔයා බලද්දී ඔයාගේ ඉතිරිවල තේරෙන ප්‍රමාණය වැඩි. අනිවාර්යයෙන්ම මේ දේවල් අහලා එයාට බෑක් කියන හිතේ මානසිකත්වයෙන් මිදෙනවා නම් ඒක තමයි මේ බ්ලොග් එකේ මම ලබන achievement එක. අපි හැමෝම ජීවිතේ එක ස්ටේට්මන්ට් පහු කරලා අමාරු කාලයක් අත්විඳලා තමයි මොකක් හරි goal එකක් achieve කරගන්නේ.
සමහර වෙලාවට තව කෙනෙක්ට කොයි දෙයක් වගේ පේන දෙයක් ඔයාගේ ජීවිතේ ඔයා සෑහෙන කාලයක් මහන්සිලා ගත්ත ලොකු අචීව්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මහන්සි වෙනවා වගේම ඔයාගේ හීන ඒවා ඇත්ත වුණාට පස්සේ ඒවා සමරන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාවම සෙලිබ්‍රේට් කරන දවස් වැඩි වෙනකොට ඔයා ඔයාටම සුබ පැතුම් දවස් වැඩි වෙනකොට ඔයාගේ ජීවිතේ ඉස්සරහට තියෙන දේවල් තව ලොකු දෙයක් ඉන්නවා තව dreams achieve කරන්න පිටබෙනවා. හැම දවසකම ගෙදර vibe එක ගේන්නේ මෙන්න මෙයා. අපි හිතුවට අපිට විතරයි ප්‍රශ්න තියෙන කියලා බලන්නද මේ සතුන්ට දිවිනසා යන කරන ප්‍රශ්න. මම හරි දවස් කීපයකට පස්සේ මට මාර ආසාවක් ආවා එල්කැන්ටිමේකින් කන්න. එල්කැන්ටිමේ උදේට ලොකු ටික කොල්මක් තියෙනවා. ඒ නිසා මම ඊට දවස් ටිකේම එල්කැන්ටිමේට ගියේ නැහැ. හැබැයි බලන් ඉන්න බැරිම තැන මම එකම දවසක් එල්කැන්ටිමේට ගිහිල්ලා කෑවා. මේ කෑමක මාරම රසයි ළමයි. මම මේ වීඩියෝ එක එඩිට් කරලා තමයි එතන දැක්කේ. මම මේ රීඩින් එකේ වැඩිපුරම ඇඳලා තියෙන ෂර්ට් එක පර්පල් ෂර්ට් එක. ඇත්තටම මේක මම වීඩියෝ මිස්ටේක්ස් ප්ලස් වල අපිට රුමක්වත් මාරු කරලා අඳින්න හිතෙන්නේ නැහැ. තනිකරම ළඟම තියෙන ඇඳුම හැමදාම හොදලා වේලලා ගන්න ඇඳුම තමයි ඉඳගෙන තියෙන්නේ. මම ප්‍රසාරයක් එකේ මට ඒක අමාරු දෙයක් දැන් ගිහිල්ලා ඉවර වෙන්න යන්නේ. ඊපස්සේ එක්සෑම් එක පස්සේ සාමාන්‍යයෙන් අපි එක්සෑම් ඉවර සුදක් සෙලිබ්‍රේට් කරනවා. එක්සෑම් ඉවරයි. දැන් මගේ ඔළුව පුරවගෙන තියනවා නම් මට ඈත පේන සමුද්‍රය වගේ නිදහස්. මාරම සතුටක් තියෙන එක්සෑම් වීක් එකේ හැප්පුණේ නම් මම කිසිම වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ නැහැ. මොකද ඒ දවස් සෑහෙන අමාරු දවස් ටිකක්. ඉතින් එක්සෑම් ඉවර වෙලා අපි කට්ටියම පොඩක් මේ වගේ එළියට ගිහිල්ලා අපි කැමති දේක් කාලා බීලා කතා බහ කරලා ගෙවල් වලට යනවා. මෙතන ඉන්න ගර්ල්ස් ලා විතරයි. මොකද බොයිස් ලට වෙනම ප්ලෑන් එකක් තියෙනවා. එයාලගේ එක්සෑම් වලටම අපිට සත දෙකක විතර ඉඳන් එකම ඩිපාර්ට්මන්ට් එකේ ළමයින්ට උනත් කතා බහ කරන්න දේවල් ෂෙයා කරගන්න ටයිම් එක ගොඩක් අඩුයි. ඉතින් අපි අන්තිම දවසේ තමයි තියෙන ඔපදීක ඔක්කොම කියවලා දවස ඉවර කරන්නේ. ඉතින් මෙහෙම ගෙවුණු මාසයකට විතර පස්සේ කාලෙකින් ගෙදර යනවා කියන්නේ මාරු සතුටු හිතෙන දෙයක්. ඒ ගැන වීඩියෝ එකක් මම දැම්මා. ඒකේ link එක description එකේ තියෙනවා. බලන්න. එහෙනම් bye bye.